සුබ දවසක් කියලා ඔයාලා හැමෝම මගේ YouTube channel එකට පිළිගන්නවා. අද අපි මේ වීඩියෝ එකේදී applications දෙකක් කතා කරන්න යනවා. මේ applications දෙකෙන්ම ඔයාගේ Binance account එකට සල්ලි ගන්න පුළුවන්. ඒ වගේම මම apps දෙකේම live withdrawals දෙකක් ඔයාලට දාලා පෙන්නනවා. ඉතින් එක application එකකින් අපිට mobile reloads පවා ගන්න පුළුවන්. හිතනොත් මම ඔයාලට reload එකකුත් අරගෙන පෙන්නන්නම්. ඉතින් applications දෙකක් ගැන කතා කරන්න යනවා මේ වීඩියෝ එකේ. පළවෙනි ඇප්ලිකේෂන් එක ගැන නම් අපි මීට කලින් කතා කරා දවස් දෙකකට කලින්. මේ උඩම තියෙන්නේ මේ වීඩියෝ එක. ඒ වීඩියෝ එකේදී අපි කතා කරේ earn paisa කියන ඇප්ලිකේෂන් එක ගැන. මේ ඇප්ලිකේෂන් එකේ සම්පූර්ණ වීඩියෝ එක ලින්ක් එක මම කලින් පෙන්නපු වීඩියෝ එකේ ලින්ක් එක description එකේ තියෙනවා. ඒ වගේම app එකේ ලින්ක් එකත් ඔයාලට පාලින් බලා ගන්න පුළුවන්. ඉතින් මේ app එකේ රෙජිස්ටර් වෙලා කොහොමද සල්ලි හොයන්නේ කියලා මම අර කලින් වීඩියෝ එකේදී කතා කරා. ඉතින් ඒක නිසා මම නැවත ඒ ටික කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ වීඩියෝ එකේ. ඔයාලට app එකේ link එක දාලා තිනවා download කරගන්න පුළුවන්. ඉතින් මේ app එකේ සරලම සිද්ධ වෙන්නේ අපිට පුළුවන් මෙන්න මේ pub scale කියන offer wall එකකින් tasks complete කරලා මෙන්න මේ coins වාගෙන මෙන්න මේ redeem කරන type එකකින් මේ coins redeem කරන්න. ඉතින් මේකදී අපිට payment methods දෙකක් support කරනවා PayPal සහ Binance කියලා. මෙතනදී withdrawal එකක් ගන්න මේ coins ඕනේ. ඉතින් ඩොලර් එකක withdrawal එකක් අපිට submit කරන්න පුළුවන් coins 8000ක් තියෙනවා නම් මේ වෙනකොට මගේ balance එකේ coins 9000 ගාණක් තියෙනවා වලට පේනවා. මෙතෙන් අපිට පුළුවන් Binance එකට USDT එකක් redeem කරන්න මෙන්න මේ විදිහට. මෙතනදී මම ඔයාලට කිව්වා කලින් වීඩියෝ එකේදී නම් Binance email එක තමයි ගහන්න ඕනේ කියලා. මෙතනදී ඔයාලට පුළුවන් ඔයාලගේ Binance account එක හදලා තියෙන email address එක enter කරගන්න. මම email address එක enter කරලා තියෙන්නේ මම මේ විදිහට redeem now කියන එක click කරනවා. මේ විදිහට තමයි earn paisa කියන application එකෙන් withdrawal එකක් submit කරන්න. ඉතින් මේක පැය 24ක් ඇතුළත අපේ Binance account එකට එනවා කියලා තියෙනවා. ඉතින් ඔන්න ඔක තමයි අපේ පළවෙනි application එක. මේ app එකේ link එක මම description එකේ දාලා තිනවා. ඔයාලට පුළුවන් download කරගෙන වැඩ කරන්න. ඉතින් මෙතනදී එක withdrawal එකක් විතරයි දවසකට දාන්න පුළුවන්. නැවත ඊටසේ පැය 12කින් withdrawal එක submit කරන්න පුළුවන්. මම පෙන්නන්නම් අනිත් application එක මොකක්ද කියලා. මේ application එකම M paisa කියලා කලින් අපි කතා කරේ earn paisa කියලා. මේකේ M paisa කියලා තමයි නම දෙන්නේ. මේකෙත් අපිට තියෙන මේ app tasks survey tasks වලින් මෙන්න මේ points හොයාගන්න. ඊට පස්සේ මේකෙත් තියෙනවා redeem කියලා tab එකක්. මේකෙදි හැබැයි අපිට පේනවා payment methods කීපයක්ම තියෙනවා. කලින් තිබුණේ Binance PayPal විතරයි. හැබැයි මේකේ mobile recharge උත් තියෙනවා. ඉතින් ඔයාලට Binance එකට සල්ලි ගන්න පුළුවන් $0.10න්. මෙතනදී අර තරම් coins ඕන වෙන්නේ නැහැ. coins 1000ක් තියෙනවා නම් withdraw කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට ගිහිල්ලා ඔයාගේ Binance email address එක මෙතන enter කරලා next කරන්න තියෙන්නේ. ඊට පස්සේ කලින් වගේම withdrawal එක වැටෙනවා. මම ඔයාලට Binance එකට withdraw කරලා පෙන්නන්නම්. මෙන්න මෙතනින් අපිට පුළුවන් දැන් කලින් වගේම email address එක enter කරගන්න. ඊට පස්සේ next කරන්න තියෙන්නේ. ඉතින් notification එකක් ආවා අපේ redeem එක successfully කියලා. ඒ කියන්නේ මේක Binance එකට දැන් ඇවිල්ලා තියෙන්න ඕනේ. අපි බලමු Binance account එකට දැන් මේක ඇවිල්ලාද කියලා. ඔයාලට පේනවද දන්නේ නැහැ. මෙන්න මෙතනින් USDT එකක් receive වුණා කියලා තියෙනවා. transaction received successfully කියලා. මේ ඉතින් අපි දෙවෙනියට withdraw කරපු එකේ සල්ලි. ඉතින් පළවෙනි app එකේ instant withdrawal නැහැ. ඉතින් මේකේ පැය 24ක් යනවා. හැබැයි දෙවෙනි application එකේ අපිට ඒ වෙලෙම සල්ලි ටික එනවා. ඉතින් මේ apps දෙකේම links description එකේ දාලා තියෙනවා. ඒ වගේම මේ apps දෙක ගැන මම වෙනම videos උත් හදලා තියෙනවා. ඒ videos වල links උත් දාලා තියෙනවා. ඉතින් ඔන්න මම මේ වීඩියෝ එකකින් ඒ apps දෙකේම live withdrawal අරගෙන පෙන්නුවා. ඉතින් මේ වගේ තවත් සල්ලි ගන්න පුළුවන් application එකේ වීඩියෝ එකකින් හම්බෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.